මව්වරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද මගේම සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. අපේ ජීවිතත් හරියට ගලාගෙන යන ගංගාවක් වගේ. ගංගාව ගලා යද්දී වංගු සහිත මාර්ගවලට මුහුණ දෙන්න වෙනවා වගේම අපේ ජීවිතත් ඉදිරියට ගලාගෙන යනකොට අභියෝග, බාධක, සිත්‍රෙදී, පසුතැවීම්, හැලහැප්පීම් මේ හැම දෙයක්ම සිද්ධ වෙනවා. ඉතින් මේ හැම අවස්ථාවකදීම අපිට උදව් වෙන අපි ළඟ තියෙන ශක්තියින් දෙකක් තියෙනවා. ඒ තමයි අපි තුළ තියෙන ආත්ම ශක්තිය හා විශ්වාසය. ඉතින් මේ හිමිදිරි උදෑසනේ ආත්ම ශක්තිය හා විශ්වාසයෙන් යුක්තව සීල, සමාධි, ප්‍රඥා කියන මේ කණ්ඩායම් ත්‍රිත්වයම එකට එකමුතුව දෙවෙනි වරටත් සංවිධානය කරන මේ හිමිදිරි උදෑසන රැස්වීම සාර්ථකත්වයට යනවා නොඅනුමානයි. මේ හිමිදිරි උදෑසන අපේ උදෑසන රැස්වීමේ සමාරම්භක අංගය ඉදිරිපත් කිරීමට මේ ඇරීම යතිෂා සොයිය වෙතටයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. මා වෙතට විචිත්‍රවත් කරපු යතිෂා සොයියට බෙහෙවින්ම ස්තුතියි. දෙවැනි අංගයේ වශයෙන් වරුෂි හා සට්ටාෂා සොයියට ගාථාවක් ඉදිරිපත් කිරීමට ආරාධනා කරමි. අපේ ගහන්න නේද? ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සැමගෙන්ද අවසරයි. අප දෙදෙනා මෙතෙක් පැමිණියේ ගාථාවක් ඉදිරිපත් කිරීමට. නිත්‍යමනස්ස පටිලාභෝ නිත්‍යම් මත්තන ජීවිත නිත්‍යම් සද්ධර්ම සමන නිත්‍යෝ බුද්ධානං උපා. එම සොයයන් දෙපළට බෙහෙවින්ම ස්තුතියි. ඔබ අප දන්නා තැනක් ශ්‍රී පාදස්ථානය කියලා කියන්නේ. ශ්‍රී පාදස්ථානය කියලා කියන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාද ලාංඡනය කොටා තියෙන තැනක්. ඉතින් ආගම් වේද කුල මල වේද නොදකා ශ්‍රී ලාංකීය ජනතාව හැමෝම දැඩි සිතින් වන්දනා කරන තැනක් තමයි ශ්‍රී පාදස්ථානයේ නැවත් සමනල කන්ද කියලා කියන්නේ. ඉතින් ඒ ගැන තවත් වැඩිදුර විස්තරයක් කිරීමට මාගේ මේ ආරාධනය දිනුකි සොයිය වෙතටයි. කරුණායක ස්වාමීන් වහන්සේගෙන්ද ආචාර්ය ගුරු මණ්ඩලයෙන් අවසරයි. මා මෙතෙන්ට පැමිණියේ ශ්‍රී පාදස්ථානය ගැන කතාවක් කියන්න. ඔයාලා දන්නව ඇති අපේ ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධාස්ථාන 16ක් තියෙනවා. ඒ සිද්ධාස්ථාන 16න් එකක් තමයි ශ්‍රී පාදස්ථානය කියලා කියන්නේ. ඉතින් මේ ශ්‍රී පාදස්ථානයේ ඉඳලා තියෙනවා සුමන සමන්දවියෝ. ඉතින් මණියක් විතර ආරජුගේ ආරාධනයේ දවදිවට මේ බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියන ආරාධනය සමන් කිලේ ඉන්න සුමන සමන්දවියන්ට
ආරංචි වුණා. ඊට පස්සේ සුමන සමන්තකියන් තමන්ගේ සමන්දියට වඩින ලෙස බුදුරජාණන් වහන්සේට කරපු ආරාධනයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ සමන්දියට වැඩම කරලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සිරිපාදේ මගුල් ලකුණු 126ක් සහිතව තමන්ගේ වම් සිරිපාදය තැන්පත් කර තිබෙනවා. ඒ වගේම කාලයක් යනකොට මේ සිරිපාදය කැලෑවකින් වැසීගෙන යනවා. එතකොට මේ සිරිපාදේ ආයෙත් ඉදි කරලා ලංකාවට පෙන්නලා තියෙන නිශ්ශංකමල්ල නාරජු විසින්. ඊට පස්සේ අපේ මේ සිරිපාදය අලුත් අඩියාවෙන් පටන් ගත්තට පස්සේ මේ සිරිපාදේ ගුරුකම් කරපු එක්කෙනාට කිව්වේ නඩේ ගුරා කියලා. ඒ වගේම පළමුව සිරිපාදේ වන්දනා කරන සැදැහැවතුන් හඳුන්වන්නේ කීරිකෝඩු නමින්. ඒ වගේම සිරිපාදයට අරන් යන බඩු නම් කරන්නේ සැහැල්ලුව නමින්. ඒ වගේම සිරිපාදය වන්දනා කරන්න යන්න ඕනේ මාස ගණනකුත් තියෙනවා. ඒ තමයි උතුම් මාසයේ සිට මේ මාසය දක්වා විතරයි. අනිත් මාසවල අවාරය ලෙස අපි හැඳින්වනවා. ඒ වගේම මේ සිරිපාදය කියලා කියන්නේ අමතක නොකරන තරම් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණු සිද්ධාස්ථානයක්. මගේ කතාව අසාගෙන සිටි ඔබ සෑම දෙනාටම මගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා. දැන් අපි යන්නේ අපේ සමිතියේදී හැමෝම බලාගෙන හිටපු අවස්ථාවකට. ඒ තමයි ලිතුම් හා ගයේෂාන් සොයුරන්ට ගීතයක් ඉදිරිපත්